අපි බලමු අද කතන්දරය මොකක්ද කියලා. අද කතන්දරේ තමයි සුදු පිහාටුව. සෑම් මාමා කියන්නේ ලස්සන ගම්මානයක සිටි කරුණාවන්ත ගොවියෙක්. හිටි හැටියේම වැස්ස නැති වෙලා හේන් කුඹුරු පාළු වෙලා ගියා. මිනිස්සුන්ට කෑම නැති වුණා. සෑම් මාමා හරීම දුකින් තමන්ට කෑමට තිබුණු අවසන් ඉරිඟු කරල කන්න සූදානම් වුණා. ඒ වෙලාවේ ලස්සන සුදු කොකෙක් එතනට පියඹලා ආවා. එතකොට සෑම් මාමා තමන්ට කන්න තිබුණු අවසන් ඉරිඟු කරලත් කොකාට කෑමට දීලා වතුරත් දීලා බඩගින්නේම නින්දට යන්න සූදානම් වුණා. ඒත් කොකාමි සුදු පිහාටුවක් සෑම් මාමට තෑගි කරලා තමයි පියාඹල යන්න ගියේ. මේ වෙලාවේ අඩනින්දෙන් අවදි වුණු සෑම් මාමා සුදු පිහාටුව අරන් පෙට්ටගමේ දැම්මා. ටික වෙලාවකින් ඇවිත් බලනකොට පෙට්ටගම රන් කාසි වලින් පිරීලා. හානේ හරි පුදුමයි. මට හරිම සතුටුයි. සෑම් මාමා සුදු පිහාටුව හිසේ රඳවගෙන හේනට ගොස් මහන්සි වී වැඩ කළා. දැන් නම් හරිම මහන්සි. ඇලට ගිහින් මූණ හොද ගන්න ඕනේ. එහෙම කියලා සෑම් මාමා ඇලට ගියා. නැවත හේනට එන විට හේන පුරා සරෝවට බඩ ඉරිඟු ඇවිල්ලා තිබුණා. මේක නම් මහ පුදුමයක්, වාසනාවක්. මට නම් දැන් ඇතිතරම් සරුසාර අස්වැන්න තියෙනවා. මම ගමේ හැමෝටම මේ අසීරු කාලේදී උදව් කරන්න ඕනේ. බලන්නකෝ මේ සෑම් මාමා කොච්චර හොඳයිද කියලා. ඔයාලත් සෑම් මාමා වගේ හැමෝටම උදව් කරන්න කැමති නේද? ඔන්න අමතක කරන්න එපා. මේ කතාවේ තිබුණු ලස්සන සිදුවීමක් එහෙමත් නැත්නම් ඔයා කැමතිම සිදුවීමක් මට ඇඳලා එවන්න. බොහොම ස්තුතියි. නැවත හමු වෙමු.